දොරකඩ දෙවල ටෙලිනාට්‍ය නරඹන ඔයාලව ගොඩක් ආදරයෙන් මං අදත් මගේ YouTube නාලිකාවට පිළිගන්නවා. ඔන්න යාළුවනේ මං ඔයාට මේ කතාවේ ඉස්සරහට වෙන්න තියෙන දෙයක් ගැන තමයි මේ වීඩියෝ එකෙන් කියන්නේ. දොරකඩ දෙවල කියන්නේ අතිශය ජනප්‍රිය ටෙලිනාට්‍යයක්. ඒ වගේම අපි හුඟක් ආදරය කරන ටෙලිනාට්‍යයක් බවට පත් වෙලා. මේ කතාවේ තව කොටස් 22ක් පමණයි කියලා තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් අපිට මේ කතාවේ අවසානයේ වෙද්දී හොඳ දේවල් ටිකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඔයා දන්නවනේ මේ වෙද්දි දාවිත් ගෙදරට එන්නේ නැහැ කියලා. මොකද දාවිත් කරපු වැඩේ නිසා දාවිත්ට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ නාමලීගේ අලුත් ගෙදරට එන්න. කොහොමද එහෙම එන්නේ? මොකද දාවිත්නේ නාමලීවයි දරුවෝ ටිකවයි පාරට ඇදලා දැම්මේ. ඉතින් ඔය හේතු කාරණාවත් එක්ක දාවිත් ගෙදරට එන්නේ නැහැ. ඉතින් දාවිත් ඉන්නේ එළියේ පැලට වෙලා. ඔන්න අද වීඩියෝ එකෙන් කියන්න යන්නේ අන්න ඒ දේවල් ගැන විස්තර ටිකක්. වීඩියෝ එකට යන්න කලින් ඔයාලට පුංචි දෙයක් මතක් කරන්න තියෙනවා. ඔයා හැමදාම වගේ මගේ මේ වීඩියෝ බලලා ඒකට කැමති නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම channel එක subscribe කරලා නැත්නම් මතක ඇතුව channel එකත් subscribe කරන්න. ඉතින් ඔන්න යාළුවනේ මේ වෙද්දි දාවිත් පැලට වෙලා ඉන්නේ. දාවිත් එන්නේ නැහැ ගෙදරට. මේ ගෙදර දැන් ජීවත් වෙන්නේ නාමලී දරුවෝ ටිකයි. නාමලී දරුවෝ ටිකයි මේ නුහුරු තැනක ජීවත් වෙද්දී හිතේ සැකෙන් බයෙන් තමයි ජීවත් වෙන්නේ. මොකද මේ ගෙදර ඉන්නේ ගෑනු දරුවෝ ටිකක් විතරයිනේ. ඔන්න ඉතින් එක දවසක් රාත්‍රියේ ගෙදර ගොරගාවින් කවුද යන සද්දයක් ඇහෙනවා. ඉතින් ඇත්තට මේ වෙලාවෙත් නාමලී කෑ ගහගෙන එළියට පැන්නට ඇත්තටම මේ වෙලාවේ ගෙදර අයින්ට වෙලා ඇවිතින් ඉඳින්න ඕනේ දාවිත් වෙන්න ඕනේ. මොකද දාවිත්ට ගෙදරට එන්න බැරි කමටයි නාමලීවයි දරුවෝ ටිකවයි බලා ගන්න තියෙන ආසාවටයි දාවිත් ඇවිල්ලා මේ විදිහට ජනේලයක් අයින හිටගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. ඒත් ඉතින් දරුවන්ට සද්ද හෙච්ච නිසා ඒ වෙලාවේ වෙන කරන්නම දෙයක් නැති තැන දාවිත් මෙතනින් පැනලා දුවන්නත් ඉඩකඩ තියෙනවා. කොහොමුණත් මේ කතාව ඉදිරියේදී යද්දී ප්‍රශ්න ටිකෙන් ටික වැඩි වෙද්දී දාවිත්ගේ අසනීප ගතියත් එන්නම වැඩි වෙනවා. මොකද දාවිත්ගේ හිත හොඳ නැහැනේ. දාවිත් දන්නවා දාවිත් කළේ ලොකු වරදක් කියලා. දාවිත් නාමලීගේ දරුවෝ ටිකට ලොකු වැරදක් කරා. ඒ වගේම තමයි දාවිත් නැටුම්ගුරීටත් දරුවෙක් දීලා නැටුම්ගුරිය ගාව තව දරුවෙක් හැදෙනවා. ඉතින් එතනත් ප්‍රශ්නයක්. ඔන්න හේතු කාරණා ගොඩක් එක්ක දාවිත්ගේ මානසික මට්ටම වගේම කායික මට්ටම ටිකෙන් ටික දුර්වල වෙන්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ මානසික සතුටත් කායික සතුටත් නැති වුණාට පස්සේ මිනිස්සෙක් හුඟක් දුර්වල වෙනවානේ. මෙන්න මේ දුර්වල වීම හරහා දාවිත් අසනීප වෙන්න පටන් ගන්නවා. දාවිත් ගෙදරට එන්නේ නැතුව දිගටම පැලට වෙලා ඉන්නකොට දාවිත් කෙන හොයන්න බලන්න කෙනෙකුත් නැති වෙනවා. ওই කාරණා හේතු කරගෙන දාවිත් අනිවාර්යයෙන්ම කතාවේ අවසානයේ වෙද්දී එයාට තියෙන මීමැස් පොරේ අසනීපය වැඩි වෙලා හොඳටම අසනීප වෙලා ඒකෙන් මේ දෙන්නත් ඉඩකට තියෙනවා. ඉතින් එහෙම වුණොත් නාමලීටයි දරුවෝ ටිකටයි මොකද වෙන්නේ? මොකද නාමලී දරුවෝ ටිකයි දැනටමත් තනියමනේ ජීවත් වෙන්නේ. ඉතින් කතාව ඉදිරියේදීත් අවසානයේ වෙද්දිත් නාමලීට මේ දරුවෝ ටිකත් එක්ක තනියම ජීවිතය ගත කරගන්න පුළුවන් වෙනවා.